සාදයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. මම අද ඔයාලට කියලා දෙන්නේ WhatsApp account එකක් තියෙද්දි තව එකක් හදන හැටි. දැන් යාළුවනේ අපේ WhatsApp app එකට යමු. දැන් යාළුවනේ ඔයාලා මේ උඩ තියෙන dot තුන touch කරන්න. ඊළඟ setting කියන එක දෙන්න. ඊළඟට ඔයාලට මෙතනින් බලා ගන්න ප්ලස් ලකුණක icon එකක් තියෙනවා. ඒක touch කරගන්න. ඊළඟ මෙතන add account කියලා තියෙනවා. ඒක touch කරන්න. මෙතන යාළුවනේ ඔයාලා agree and continue දෙන්න. මෙතන එනවා ඔයාලගේ phone number එකක් ගහගන්න. මම මේ නම්බරේ දැන් ගහනවා. මෙතන යාළුවනේ ඔයාලා නම්බර එක හද්දි බිංදුව ගහන්න නැතුව ගහන්න. හරි යාළුවනේ මම දැන් නම්බර එක ගහගත්තා. ඊළඟට අපිට next දෙන්න තියෙන්නේ. ඊළඟට යාළුවනේ මෙතන yes කියලා එකක් තියෙනවා. ඊළඟට ඔයාලා yes කියන එක දෙන්න. ඊළඟට යාළුවනේ මෙතන තියෙනවා continue verify anyway කියලා. ඔයාලගේ ෆෝන් එකේ SIM එක තියෙනම් මෙතන continue දෙන්න. SIM එක නැත්තම් මෙතන verify දෙන්න. SIM එක වෙන ෆෝන් එකේ තියෙනම් ඔයාලට message එකක් එනවා ඒ ෆෝන් එකට. දැන් මම මෙතන continue දෙනවා. මෙතන allow දෙන්න allow එකක් එනවා. මම ඒකට allow දෙනවා. මෙතන ඊළඟට තියෙන මෙතන name එකක් දාගන්න වෙනවා. ඒකට name එකක් දෙන්න තියෙන්නේ. ඊළඟට යාළුවනේ මම මෙතන නමක් දාගන්නවා. යාළුවනේ ඔයාලා මෙතන next දෙන්න. ඔන්න යාළුවනේ අපේ අලුත් WhatsApp account එක හැදුවා. දැන් යාළුවනේ ඔයාලට මෙතෙන් කලින් account එක යන්න ඕන නම් මෙතන dot තුන touch කරලා switch account කියන එක touch කරන්න. එතකොට යාළුවනේ දැන් ඔයාලා කලින් account එක යනවා. මෙන්න මේ විදියට. දැන් ආයි අපි අර අලුතෙන් හදපු account එක යන්න ඕන නම් ඒ switch account එකම යනවා ඒ account එකට. දැන් යාළුවනේ ඔන්න මෙතන පෙන්වනවා අපේ account එක. මේක touch කරන්න ඔයාලා මේ මං අලුතෙන් හදපු account එක මේ පරණ account එක. දැන් යාළුවනේ ඔයාලට මෙන්න මේ විදිහේ WhatsApp account දෙකක් හදාගන්න හැකි. ඔන්න එහෙනම් යාළුවනේ අදට වීඩියෝ එක ඉවරයි. ඔයාලා සුබ දවසක්. ඔයාලටත් ඔයාලා මගේ වීඩියෝ බලන්න එකතු වෙන්න. මගේ channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න.